කැරැල්, උතුරේ දේශපාලනික උතුරේ ඡන්ද ආදී වශයෙන් පෙරදීද උතුර සිටියනි උණුසුමිය. අද උතුරේ වෛද්‍ය ලයිස්තු ලෙසද මේ කතන්දරය අත්තුකොල පැතිරෙන සමයක්. මේ ගැන උනන්දු අපේ ප්‍රවාද තවරණ මිතුරන්ට මෙහි අක්මුණ හවියාකාරව හොයන්ටනීම නිසා. ප්‍රාපණික මූලාශ්ට සාක්ෂී පදනම් කරගෙන වසර 200ක් පමණ අපි මේ ගවේෂණයට මුලින්ම සිදු මේ පිළිබඳව සම්පත්දායක කළ පියසිරි අමරකෝන් මහත්මයා, වසන්ත සිරිවර්ධන මහත්මයා සහ මතුකුම සිරිවර්ධන මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි. අපගේ මහන්සිය මහත්ඵලගෙන හැක්කප්පා අපට ලැබුණා. එසේ වුණේ මේ ගැටලුවල උපත ඇටි හැටියෙන් දුටුවිට ඊට හෙළ බිමේ ජාතීන් කුලා කාලනීමට අනවශ්‍ය බව අවබෝධ වුණ නිසා. කෙසේ නමුත් මහත්ඵල අපටත් අපේ සහෘද ජනතාවටත් ලැබෙන්නේ මේ ජනගත වීම මතයි. විද්‍යා සහ ප්‍රබන්ධවලට තෝතැන්නක් වූ උතුරේ කතන්දරයේදී අපේ උතුරේ මෙන්ම දකුණේ ජනතාව වඩාත්ම රවටා ඇත්තේ උතුරේ උරුමය ගැන කතා කරද්දී. මේ අතරදී අපිට වෛද්‍ය චාමරස් මුණ මහත්මයා සාක්ෂි මූලාශ්‍ර ඇති හැටියෙන් පදනම් කරවෙන උතුරේ දිස්ත්‍රික්ක පහේම දැනට දන්නා සියලුම පුරාල්පයාත්මක ස්ථාන රූප සහිත සවිස්තරාත්මක ලිවර්මයකින් යුතුව පොතක් ලෙස දොරක වඩින බව දැනගැනීමට හැකිවනවා. චන්න මහතාගේ දේශපාලනික සබඳතා නිසා පොත ජනගත වීම පක්ෂග්‍රාහී විය හැකියයි යම් පැකිලීමක් අපිට තිබුණා. නමුත් පොතට කර තිබූ කැපකිරීමත් එහි තොරතුරුව නිවැරදි බවත් නිසා මැට්ටන්ගේ මඩගැසීම් කෙසේ වෙතත් රටේ බුද්ධිමත් ප්‍රජාවට උතුරේ පෞරාණික උරුමය ගැන ඇති හැටියෙන් දැන ගැනීමට මෙහි ඇති විස්තර විශ්වකෝෂයක් ගැන. අපේ උරුමයෙන් එන දැනුම රාපැගෙන හිතන මිනිස්සුන්ට නිවැරදිව හිටීමටත් රාපැගෙන නොහිතන මිනිස්සුන්ට ඒ ගැන හිටීමට යන සබ්දරමුණේ ගතානුගතික පොතක කාර්යෙන් ඉලා සමාජ මාධ්‍යයට අපි දැන් එළිදක්වනවා.